Hello guys, මොකද වෙන්නේ? ඔන්න දවස් ගානකට පස්සේ vlog එකක් ගෙනාවා. vlog එකක් කියන්නේ පොඩි කතාවක් වගේ සීන් එකක් තමයි කියන්නේ. මේ දවස් ටිකේ ඔකට මතක ඇති ඉදල්ගස්සින්න වීඩියෝ එකක් දැම්මා. අපි කන්දක් හයික් එකක් ගියා. ඒ වීඩියෝ එකේ දෙවෙනි එක පාර්ට් 2 එක ඇත්තයි කියලා බලන්න ඇති කට්ටිය. පාර්ට් 2 එකට උනේ අපේ අක්කට අලුත් ෆෝන් එකක් ගත්තා. ඔය කට්ටිය දන්නවා ඇති, දන්න කට්ටියත් ඇති, නැති කට්ටියත් ඇති. මම වීඩියෝ කරන්නේ අපේ අක්කගේ ෆෝන් එකේ. දැන්ටත් වීඩියෝ කරන්නේ අක්කගේ ෆෝන් එකේ. අක්කට අලුත් ෆෝන් එකක් කරන් දුන්නා. ඔව් ෆෝන් එකක් ගත්තා අක්කට අලුතෙන්. ඒ ෆෝන් එක අරගෙන මට දැන් අක්කගේ ෆෝන් එක මට දුන්නා. අක්කගේ ෆෝන් එක මට කියන්නේ මට තා ෆෝන් එකක් තියෙනවා. මට තා ෆෝන් එකක් තියෙනවා. කලින් වීඩියෝ කරපු එක මේකේ කැමරා ක්වොලිටි නිසා අක්කගේ ෆෝන් එක දුන්නා. පණ්ඩිත කමට මම වීඩියෝ ටික දාගෙන තිබ්බේ මේ ෆෝන් එකට වීඩියෝ ටික දාලා තිබ්බේ. ඔව් මේකෙන් එඩිට් කරන නිසා මේකට දාලා තිබ්බේ. අන්තිමට මගේ පණ්ඩිතකමට මේකෙන් වීඩියෝ ටික ඩිලීට් කරා. අක්කයි ෆෝන් එකෙන් මම වීඩියෝ ටික ඩිලීට් කරා. වීඩියෝ වැඩි, ෆොටෝ වැඩි කියලා අක්කගේ ෆොටෝ වීඩියෝ ඔක්කොම අයින් කරා. ඊට පස්සේ WhatsApp එක අප්ඩේට් කරලා මේ ෆෝන් එකට WhatsApp එකක් දාගත්තා. මම SIM දෙකක් තියෙනවානේ. එක WhatsApp එකක් හදාගෙන. ඊට පස්සේ WhatsApp එක අප්ඩේට් කරාට පස්සේ වීඩියෝ ටික ඩිලීට් වෙලා මේ ෆෝන් එකේ. ඊට පස්සේ දැන් වීඩියෝ ටික ගන්න විදියක් නැති වුණා. පොඩි වීඩියෝ ටිකක් තිබ්බා. මේකෙන් ගත්ත වීඩියෝ ටිකකුත් තිබ්බා. ඒ ටිකක් තියෙනවා. අපි අර කිව්වාගේ දෙවෙනි කන්දරට ගියා. එච්චර තමයි ඉතින් කතාව. ඊටු කතාව දැන් ඉස්සරහට යන ගමන් කතා කරමු. ඔන්න ඕක තමයි දස් සිදු උනේ. වීඩියෝ ටික නම් ගන්න විදියක් නැහැ. පාර්ට් 2 එකක් ගේන්න විදියකුත් නැහැ. පාර්ට් 2 එක මේක තමයි ඉතින් පාර්ට් 2 කරගන්න වෙන්නේ. ආයේ ඒ කන්දට යන්න අපි vlog එකක් ගහමු කොහොම හරි. තව තියෙනවා දවස්ට vlog එකක් ගහන්න පුළුවන් වුණොත් ඒ කන්දරත් යන් වීඩියෝ ටික පුස්නේ. ඔන්න අද ඩේලි vlog එකක්. තවත් vlog එකක් කියන්නේ අද තව එකක්. වීඩියෝ එක මට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණේ. ලෙඩ හරියටම හොඳ වුණේ ඊයේ හරි පෙරේදා හරි. ඊයේ මේ දවස් ටිකේ තමයි පොඩ්ඩක් නැගිටලා කරලා ඉන්නේ. උණ හැදුනා, වෛරස් එකක් හැදුනා. වෛරස් නැගිට ගන්නත් බැරුව හිටියේ. දැන් තමයි පොඩ්ඩක් මේ නැගිටලා අද තමයි පොඩ්ඩක් ටවුන් පැත්තට යන්නේ. යාළුවෝ ටික හම්බෙන්න. අද තමයි පොඩ්ඩක් ටවුන් පැත්ත යන්නේ. ගිහිල්ලා එන සෙට් මොනවද වෙන්නේ කියලා දවස් මොකද්ද වෙන්නේ කියලා බලමු ඉස්සරහට. බලන්න මේ ෆීලිං එක ඔයාලා විඳලා තියෙනවද කියලා. මම නම් පොඩි ගානේ ඉඳන් මේ විඳින ෆීලිං එකක් තමයි මේක. බලමු මොකක්ද කියලා. එතන හරියන්නේ නැහැ ෆීලිං එක විඳින්න පොඩ්ඩයි. අපි පෙන්නන්නම්කෝ. හිතන විදිහට මේ ටයිම් එක කොයි වගේ වෙලාව මේ වෙලාව දැන් ඔයාලට පේනවද දන්නේ 10:21යි 10:21ට හපුතල ඊදුම වැස්සක් ඉන්න යන්නේ. අද නම් සුපිරි දවසක මම එළියට වැහලා තින්නේ. ආව මේකත් හොඳයි වුණාට අවුවක් නැති එක.
වහිනවා එක්කන්ට යම අපි යාළුවා ගෙදරට පිරිනම් වහින්න යන්නේ පිරින වැටෙනවා එක දිගට යමු අපි දැන් ඉන්නේ මේන් රෝඩ් එකේ කොහෙද මේ දැන් ඉන්නේ හපුතල වැලිමඩ පාරේ මේන් රෝඩ් එකේ බලන්න මේක ලස්සන ඔයාලට පේනවද දන්නේ කොහොමද බස්ස පටන් ගන්න යන්නේ දැන් වැස්සක් කන්ට යමු අපි මට්‍රේ සිතයි මොනවාද vlog එක ගහන්නේ vlog එක ගන්න ගෙල්දක් දැසින් ගැවියෙත් නෑ කොහොමද අර මෙතන කිකිටිනේ වෙන්නෙත් නෑ ගියාම අරලා බලපන් Wah, ready adunya. Itulah ya aku. Situ lah. Ah, ini mana nih? Sama ada badi dah. Berarti satu at meter satu deh tadi pak. Raulu mau kutu bang? Otak gini kau gitu. Oh, mau dulu apa nih? Bisa loh. Video kayak gimana? Oh, yani. Ayo, digano. Aneh, wah ini, mama temi no ya kok. Arak mas kali ini mendon. Apa itu temi no apa? Raulat kapan itu rata ini kagak ina. Mater raulan nih. මේ මගේ ජෝසියත් වෙනවා අදත් එම වගේ ඉල්ලලා හොදලා දෙන්න. අනේ හිත වෙනවා. මේ ලස්සන ෆොටෝ ටිකකුත් තියෙනවා දාගහපු ටික. අපි එයයි හැදුවේ වුණ. අයියා. කො? එහෙම. කොහොමද? Ayo red, terapu ya aku. Wah ini ya mang, itu besan nih mah. Itu mah. Tiamu, kusut lagi. Aduh maget sih punah. Aduh udah namat deh, tiga. Rusur udah, diganci. Diganci.
මේ තරණ ඉස්සනම මට සිදු වෙන්නේ මට හෙට මුංගි ගෙදර යන්නත් ඕනේ තමයි කාගෙද ස්ලෝ මුදොර ඇරගෙන යන්නේ මුදොර ඇරගෙන මාවුවා මොකද මල්ල කොහොමද දුරත් ඇවිල්ලා අපිට ඇරන්නේ හම්මි කෝපම් මාළු ටික අමි කියපන් කියන්නේ නැත්නම් එන්න කියපුවලා වඩා වෙන නැතෝ දැන් මේක වැඩද බලුවේ කාලා බලමු බං ඕන ඩෝංගල් විතරක් කවන්නේ මොකද්ද මොනවද වැඩ हाँ वीडियो का चलना यो बना वारे yang दाना मा वडा इदा मतन डिगिले අඩෝ එතන ලස්සනයි ව අඩි ගැත එක අපි යන අර කාද බයි නන්දර ගියා කියලා තපා guys දැන් තමයි ගෙදර යන්නේ අද ඩේලි vlog එකක් ගෙනාවේ වැඩියෙන්ම ගෙනාවේ අර පණිවිඩය දෙන්න ඕන නිසා එදා ගස්සින්න part 2 එකට වෙච්ච දේ කියන්න ඕන නිසා වීඩියෝ එකක් දාන්න තිබ්බෙත් නෑ වීඩියෝ එකක් දාන්න තිබ්බේ නෑ ඉතින් ගියේ නෑ රාසන ඉවුණු නිසා ඒක නිසා වීඩියෝ එකක් දාන්න බැරි වුණා කම්මැලිකමට ගෙදරට එන නිසා තමයි ඩේලි vlog එකක් ගහන්න කියලා හිතගෙන එළියට බැස්සේ නම් එහෙනම් අද ඩේලි vlog එක කොහොමද කියලා ඔයාලම කියන්නේ සුපිරි නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මේ වගේ තව වීඩියෝ ඕන්න යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් දෙන්න යාළුවොත් එක්ක වීඩියෝ එකක් ඕන්න මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි යනවා ගුඩ් බයි හැමෝටම ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට්